තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී තරඟ විභාගයට අදාළව අපි ඔබත් එක්ක සාකච්ඡා කරන අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාවේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි අද සාකච්ඡා කරන්නේ. ඔබ දැනුවත් විදියට මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර 3කින් සමන්විත වෙනවා. එතනින් අපි විෂය දැනුම එහෙමත් නැත්නම් සබ්ජෙක්ට් නොලෙජ් කියන ප්‍රශ්න පත්‍රය තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ ප්‍රශ්නෙට වෙන් වෙලා තියෙන කාල සීමාව ප්‍රශ්න පත්‍රයට පැය 2ක්. ඔබේ විභාග නිවේදනයේ තියෙන විදිහට මේ ප්‍රශ්න පත්‍ර බහුවර්ණ මාදිලිය වෙන්න පුළුවන්, කෙටි පිළිතුරු ප්‍රශ්න වෙන්න පුළුවන්, ඒ වගේම ව්‍යුහගත සහ රචනා කියන මේ ප්‍රශ්නාකාර හතරෙම තියෙන්න පුළුවන්. ඒතර අපි අද මේ කතා කරන ප්‍රශ්න පත්‍රය ඇතුලේ කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න 30කුත් ව්‍යුහගත මාදිලිය ප්‍රශ්න 2කුත් අන්තර්ගත වෙනවා. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ පළමු වරට පාරිසරික බලපෑම් ගැනීම හඳුන්වා දීම සිද්ධ කරේ මොන පනතින්ද කියන එක. මේකට නිවැරදි පිළිතුර තමයි 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සංශෝධන පනත මගින් තමයි මුල්ම වරට මේ පාරිසරික බලපෑම් ගැනීම කියන එක සංකල්පයක් විදිහට ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිද්ධ කරේ. දෙවෙනි ප්‍රශ්නේ වනසුරෙකුම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය අමතන්න පුළුවන් කෙටි දුරකථන අංකය තමයි 1995. තුන්වෙනි ප්‍රශ්නේ මධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි කපිල රාජපක්ෂ මහත්මයා. හතර මධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන සභාපතිවරයා තමයි මහාචාර්ය තිලක් හේවාවසම් මහත්මයා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කරන ගුවන්විදුලි වැඩසටහන තමයි සොබාකෙත කියන ගුවන්විදුලි වැඩසටහන. ලෝක තෙත්බීම් දිනේ ඉදිලා තියෙන්නේ පෙබරවාරි 2 වෙනිදාට. සුවිශේෂී පාරිසරික පද්ධතිවල තිරසර පැවැත්ම තහවුරු කරන්න සහ ඒ ප්‍රදේශ සඳහා නීතිමය රැකවරණ ලබා දෙන අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය මෙවැනිට නම් කරලා තියෙන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ සංඛ්‍යාව තමයි 14යි. අවසන් වරට නම් කරපු පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය තමයි ගෝනමැරියාව පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය. මේක තියෙන්නේ කැපිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ. අන්තර්ජාතික වනාන්තර දිනය දීලා තියෙන්නේ මාර්තු 21 වෙනිදාට. ලෝක කාන්තාරකරණය වැළැක්වීමේ දිනය දීලා තියෙන්නේ ජූනි 17 වෙනිදාට. මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුව එහෙමත් නැත්නම් අපි කියනවා UNCHG එක කියලා. මේක පවත්වපු වර්ෂය තමයි 1972. ලෝක පරිසරය හා සංවර්ධනය පිළිබඳ කොමිසම WCED එක එහෙමත් නැත්නම් රූට්ලැන්ඩ් කොමිසම ස්ථාපනය කරපු වර්ෂය තමයි 1983. එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව එහෙමත් නැත්නම් අපි කියනවා මිහිකත සමුළුව කියලා. මිහිකත සමුළුව පවත්වපු වර්ෂය තමයි 1992. ඕසෝන් වියන රැකීම සඳහා වූ වියානා සම්මුතිය ඇති කරගත්ත වර්ෂය තමයි 1985. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එහෙමත් නැත්නම් UNEP එක ස්ථාපනය කරන්න හේතු වෙච්ච අන්තර්ජාතික සමුළුව තමයි අපි අර ඉස්සෙල්ලා කීව මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් සමුළුව. මෙරට වර්තමාන පරිසර අමාත්‍යවරයා තමයි වෛද්‍ය ධම්මික පටබැඳි මහතා. නිකුත් කරපු පාරිසරික නිර්දේශයක වළංගු කාලය වෙන්නේ නිකුත් කරපු දිනේ ඉඳන් අවුරුද්දක කාල සීමාවක් සඳහා. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීමක් හෝ අලුත් කිරීමක් ප්‍රතික්ෂේප කිරීම හෝ අත්හිටුවීමක් එහෙමත් නැත්නම් අවලංගු කිරීමක් කරලා තියෙනවා නම් මේක සම්බන්ධයෙන් අභියාචනා කරන්න පුළුවන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙතට. මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරන ලද පනත තමයි 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ තමයි මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරලා තියෙන්නේ. මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපනය කරපු වර්ෂය තමයි 1981. මධ්‍යම පරිසර අධිකාරියේ දැක්ම තමයි විශිෂ්ට සේවාවක් තුලින් පිවිතුරු හරිත පරිසරයක් කියන එක. කිසිදු තැනැත්තෙක් ප්ලාස්ටික් අඩංගු කසල හෝ පහසුවෙන් දැවෙන ද්‍රව්‍ය
එලිමහනේ පිලිස්සීම හෝ පිලිස්සීමට සැලැස්වීම තහනම් කිරීම සිද්ධ කරපු වර්ෂය තමා 2017 වර්ෂයේ නිකුත් වෙච්ච මෙන්න මේ අංක 2034 ඇල ඉරක් 36 කියන අතිවිශේෂ ගෙසට් පත්‍රයට අනුව තමා මේ තහනම් කිරීම සිද්ධ කරේ. ජගත් මිහිතල දිනේ යෙදලා තියෙන්නේ අප්‍රේල් 22. ජාත්‍යන්තර කඩුලාන පද්ධති සංරක්ෂණ දිනේ යෙදලා තියෙන්නේ ජූලි 26. ලංකා වියාන සම්මුතියට ඇතුළත් වෙච්ච වර්ෂය තමයි 1989. ඕසෝන් වියන්ට හානි පමුණුවන ප්‍රහීනකාරී ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වෙච්ච මොන්ට්‍රීල් සංවිධානයට අසන් තිබ්බ වර්ෂය තමයි 1987. ලංකාව මොන්ට්‍රීල් සංවිධානයට එකතු වෙච්ච වර්ෂය තමයි 1989. කියෝතෝ සංවිධානය පිහිටපු සංවිධානය පිහිටවන ලද වර්ෂය තමයි 1997. ලංකාව කියෝතෝ සංවිධානයට ඇතුළත් වුණේ 2002 දී. රොටර්ඩම් සම්මුතිය ඇති කරගත්ත වර්ෂය තමයි 1998. ප්‍රශ්නංක 31 ඉඳන් 32ට තියෙන්නේ ව්‍යුහගත මාධ්‍යලී ප්‍රශ්න. 31 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි දේශගුණ විපර්යාසයක් කියන්නේ මොකක්ද කියලා. දේශගුණ විපර්යාසයක් කියලා අපි කියන්නේ මිනිසාගේ ඍජු හෝ වක්‍ර ක්‍රියාකාරකමක් නිසා වායුගෝලයේ පැවතින වායු සංයුතිය වෙනස් වීමත් සමග දේශගුණයේ විවිධ වෙනස් වීම ඇතිවීම තමයි අපි දේශගුණ විපර්යාස කියලා සරලව හඳුන්වන්න පුළුවන්. ඒකේ B කොටසෙන් ඔබෙන් අහනවා හරිතාගාර වායුන් තුනක් නම් කරන්න කියලා. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රොෆ්ලුරෝකාබන්, නයිට්‍රජන් ට්‍රයිෆ්ලෝරයිඩ්, සල්ෆර් හෙක්සෆ්ලෝරයිඩ් වගේ මේ වගේ වායු තුනක් ඔබට නම් කරන්න පුළුවන්. ඊළඟට ඒකේ C කොටසෙන් අහනවා දේශගුණ විපර්යාස හේතු වෙන බලපෑමක් ලක්වන ශ්‍රේෂ්ඨ තුනක්. එකක් කෘෂිකර්මාන්තය, අනිත් එක මානව සෞඛ්‍ය, ඒ වගේම ජෛව විවිධත්වය කියන එකත් බලපෑමට ලක් වෙනවා. හතරවෙනි කොටස තමයි ගෝලීය උණුසුම් වීම හේතු වෙන ඇති වෙලා තියෙන වෙනස්කම් තුනක් සඳහන් කරන්න කියනවා. එකක් තමයි ග්ලැසියර් දිවීම සහ මුහුදු මට්ටම ඉහළ යනවා. ඒ වගේම පෘථිවිය මත පිට උෂ්ණත්වය ඉහළ යනවා. වර්ෂාපතන රටාව වෙනස් වෙනවා. වැසිය දිවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙලා ගම් වතුර තත්ත්වය ඇති වෙනවා. සුළං පද්ධති සහ සාගර දීවැල් කෙරෙහි බලපෑම් ඇතිවීම සිද්ධ වෙනවා. 32 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කියන්නේ මොකක්ද කියන එක. මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් කියන්නේ 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ ලබා ගත යුතු රෙගුලාසිමිය නෛතික ලියවිල්ලක්. මේ පරිසර පනතේ 23 ආ කොටසේ විශේෂයෙන් දක්වලා තියෙන විදිහට පරිසර ආරක්ෂණ බලපත්‍රයකින් අවසරලත් අවස්ථාවක හැර කිසිම පුද්ගලයෙකුට පනතේ විස්තර කරලා තියෙන කිසිදු ක්‍රියාකාරකම නිරත වෙන්න බෑ. ඒ කියන්නේ යම් කොන්දේසින් මත කර්මාන්ත හෝ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පරිසරයට අපජලය බැහැර කරන්න දුම් වායු වාෂ්ප හුමාලය හෝ අධික ශබ්ද කම්පන විමෝචනය කරන්නත් පරිසර ආරක්ෂණ බලපත්‍රලාභියෙකුට නීතිමය අවසර හිමි වෙනවා යම් සීමාවන්ට යටත්ව. දෙවෙනි කොටස තමයි පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියේ තියෙන ප්‍රයෝජන මොනවද කියන එක. එකක් තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පනවලා තියෙන ප්‍රමිති සහ යම් කොන්දේසි වලට යටත්ව අපජලය, අපද්‍රව්‍ය, වායු, වාෂ්ප, හුමාලය, දුම්, ශබ්ද කම්පන පරිසරයට බැහැර කරන්න පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තියෙන කෙනෙකුට අවසර ලැබෙනවා. එතකොට ඒ තුලින් අර කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ විමෝචනයන් වළක්වා ගන්න හෝ අවම කරන්න පරිසර ආරක්ෂණ බලපත්‍රලාභියෙකුට හැකියාව ලැබෙනවා. දෙවෙනි එක තමයි අසල්වැසි මහ ජනතාවගෙන් ඔබේ කර්මාන්තයට එහෙම නැත්නම් ව්‍යාපාරයට වෙන්න පුළුවන් බලපෑම් අවම වෙනවා. මොකද ඔබ ඒ සඳහා බලපත්‍රයක් ලබාගෙන තියෙද්දි. අනිත් එක තමයි මේ කර්මාන්තය කෙරෙහි මහජන විශ්වාසය වර්ධනය වෙනකොට ඒකට විදේශීය ආයෝජකයන් සහ ගැනුම්කරුවන් ආකර්ෂණය කරගන්න ඔබට ඉඩක් ලැබෙනවා. ඊට අමතරව මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තියෙන බලපත්‍රලාභියෙකුට තමන්ගේ කර්මාන්තය හෝ ක්‍රියාවලිය වැඩි දියුණු කර ගැනීම කරන්න අවශ්‍ය බැංකු ණය ලබා ගැනීමේදී මේකේ තියෙන එක ඉවහල් වෙනවා. ඒ වගේම තමයි යම් කර්මාන්තයක් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින් එහෙම නැත්නම් ISO ස්ටෑන්ඩඩ් ගන්න වගේ ප්‍රමිති සහතික ගන්න සහ ඒ අවශ්‍ය කටයුතු කරද්දී මේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් තිබීම වැදගත් වෙනවා. තුන්වෙනි කොටසෙන් අහන්නේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අවලංගු කරන්න අත්හිටවන්න හේතු වෙන කාරණා එකක් තමයි
මේ බලපත්‍රය සඳහන් වෙලා තියෙන යම් ප්‍රමිතියක් කොන්දේසියක් හෝ වාක්‍යයක් අපි උල්ලංඝනය කරොත් ඒක අවලංගු කරන්න හෝ අත්හිටවන්න පුළුවන්. අනිත් එක තමයි අර බලපත්‍රය නිකුත් කරාට පස්සේ මොන හරි ස්වභාවික හේතුන් නිසා හෝ වෙනත් කරුණු නිසා අර ව්‍යාපෘතියට අදාළ පරිසරයේ මොන හරි වෙනස්කමක් වෙලා තියෙනවා නම් ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර බලපත්‍රය මගින් පැවරෙන බලයටතේ අර තවදුරටත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ විමෝචනය කිරීම සිද්ධ වුණොත් ඒකෙන් අර පරිසරයෙන් අපිට ගන්න පුළුවන් බලපෑම් වල මේ ප්‍රයෝජන වලට බලපෑම් එල්ල වෙනවා වගේ තේරෙනවා නම් ඒකත් මතපදනම් වෙලා බලපත්‍රය හොසි කරන්න පුළුවන්. හතරවෙනි කොටස තමයි පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් පතක් ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ සමග ඉදිරිපත් කරපු තුරු ලේඛන 3ක් සඳහන් කරන්න කියලා තියෙනවා. එකක් තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සාධක දෙන්න ඕන. ඒ වගේම තමයි අදාළ කටයුත්ත එහෙම නැත්නම් මේ කර්මාන්තය සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වෙන නෛතික අවසරයක්. ඒ කියන්නේ ඔප්පුවේ පිටපතක් හරි බදු කිවිසුමක් නම් බදු කිවිසුමේ පිටපතක් වගේ. ඒ වගේම තමයි අදාළ කර්මාන්තයේ භූමිය ස්ථාපනය කරන්න ඒ සඳහා අවශ්‍ය නෛතික අවසරය කියන්නේ දැන් අදාළ කර්මාන්තයේ තියෙන ප්‍රදේශීය පළාත් පාලන ආයතනය මගින් ගත් අනුකූලතා සාතිකයක් වෙන්න පුළුවන්. නැත්නම් වෙළඳ බලපත්‍රයක් වෙන්න පුළුවන්. හෝ නැත්නම් ඊට අදාළ වෙන මොන හරි ආයතනයකින් ගත්ත පූර්ව අනුමැතියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන මොන හරි නිෂ්පාදන සාතික තියෙනවා නම් ඒක අවශ්‍ය වෙනවා. මොකද ඖෂධයක්, කෘමිනාශකයක්, ඉස්කාකාර වගේ නිෂ්පාදනයක් කරනවා නම් මේකට වෙනම නිෂ්පාදන සහතික අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පරිසර දූෂණය අවම කරන්න අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක ඉදිරිපත් කරන්න අවශ්‍යයි.